අපේ හේනේ අපි තල වපුරන්න හදන්නේ. ඉතින් තල ගැන අපි දන්න දේවල් ඒව කරන්නේ කොහොමද කියලා ඔයාලට අපේ දැනුමත් බෙදා දෙන ගමන් අපි තල වපුරපු විදිය කියන්නයි යන්නේ. එහෙනම් එන්නකෝ. ඔන්න ඉතින් අපි අපේ තල වපුරන හේනට එහෙම නැත්නම් තල වපුරන වගාබිමට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ වගාබිම ගැන මීට කලිනුත් ඔන්න ඔයාලට අපි වීඩියෝ එකක් අරගෙන ආවනේ. මෙතන තියෙනවා අක්කර දෙකක් විතර. ඉතින් මේකේ දැන් පොල් හිටවලා තියෙන්නේ. ඒ පොල් පැල තවම පුංචි නිසා අපි මේ බිමේ තල වපුරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි දැන් අද වපුරන්න යන තල සුදු පාට තල තමයි අපි මේ බිමේ වපුරන්න යන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න මේ තල ගැන අපි දන්න දේවල් අපි ඔයාලට කියනවා. ඒ වගේම අපි මේක තල වගාව කරපු හැටි නැත්නම් තල වපුරපු හැටිත් ඔයාලට කියනවා. එහෙනම් ඉතින් ඔන්න දිගටම වීඩියෝ එක බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් මේ තියෙන්නේ තල වපුරන වෙලේ ගත්තු වීඩියෝ එකක්. ඉතින් ගොඩක් වීඩියෝ වෙලා නැහැ. මොකද මම මේ වැඩේ කරන ගමන් තමයි ෆෝන් එක තියලා තිබ්බේ මේ ටික වීඩියෝ වෙන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි සාමාන්‍යයෙන් තල වපුරන්නේ. ඉතින් තල වපුරන්න කලින් අපි බිම සකස් කරගන්න විදිහ මේ හැමදේම ඔයාලට මම කියන්නම් බොහොම කෙටියෙන් සහ සරලව. ඉතින් තල වපුරන්න ඉස්සෙල්ලා මුලින්ම අපි බිම මේ විදිහට සුද්ධ කරගන්න ඕනේ. ඉතින් ඒක කරන්නේ අපි ලොකු ගස් තියෙනවා නම් කපලා අයින් කරලා ඊට පස්සේ ට්‍රැක්ටර් එකකින් හාන එක පළවෙනි හීය හාලා සතියක් විතර තියෙනවා. ඉතින් ඔයාලට මම කලින් වීඩියෝ එක ඒක පෙන්නලා තිබුණා. ඉතින් මේ විදිහට හාපු බිමේ ඊළඟට තල වපුරලා ආපහු සැරයක් හීයක් හානවා. එහෙම නැත්නම් පළවෙනි හීය හාලා සතියක් විතර තියලා ආපහු සැරයක් හාලා තමයි තල ඉහින්නේ. ඉතින් අපි කරේ මේකෙන් දෙවෙනි ක්‍රමේ. ඒ කියන්නේ පළවෙනි හීය හාලා සතියක් විතර තියලා ඊට පස්සේ දෙවෙනි හීය හාලා ඒක උඩට තමයි අපි තල ඉහින්නේ. ඉතින් අපි ඉහින්න තෝරගත්තේ සුදු තල. ඉතින් මොකද තල වර්ගත් කීපයක් තියෙනවා. මම ඔයාලට ඒකත් කියන්නම්. සුදු තල කළු එක ඊට පස්සේ රතු එක ලංකාවේ ගොඩක් වෙලාවට සුදු එකයි කළු එකයි තමයි වගා කරන්නේ. ඉතින් අපි තෝරගත්තේ සුදු පාට එක. ඉතින් ඒක තමයි ගොඩක් කෑමේම හදන්න ගන්නෙ. ඉතින් තල ගැන මම ඔයාලට කියන්නම්. තල කියන්නේ රසවත් ආහාරයක් වගේම වටිනා ඖෂධයක්. ඒ වගේම ශ්‍රී ලංකාවේ වියලි කලාපේ ඉතාම හොඳින් වැවෙනවා. ඒ කියන්නේ වැස්ස අඩු පැතිවල තමයි මේක ලේසියෙන් වගා කරගන්න පුළුවන්. ඒ වගේම නඩත්තු කටයුතු ඉතාමත් අඩුවෙන් තියෙන වියදම් ඉතාමත් අඩුයි. ඒ වගේම අක්කරයකට තල කිලෝ 3ක් වගේ තමයි හින්න ඕන. ඊට පස්සේ සාමාන්‍යයෙන් හොඳට හැදුනොත් තල කිලෝ 500ත් 600ක් අතර ආදායමක් ගන්න පුළුවන්. ඊට පස්සේ තලව හේන් ගොවිතැනේදී වගා කරන ප්‍රධාන භෝගයක්. වැස්ස අඩු යල කන්නේ කියන්නේ මාර්තු වල වගේ තමයි මේ තල වගාව පටන් ගන්න ඕන. මාස 3කින් අස්වැන්න අපිට අරගන්න පුළුවන්. ඉතින් තල කියන්නේ මේ දාම්ල බහුලව තියෙන ආහාරයක් විදිහට තමයි එහෙම නැත්නම් බීජ වර්ගයක් විදිහට තමයි සලකන්නේ. ඉතින් තල වලින් ආහාර විදිහට අපිට තල ගුලි, තල කැරලි, තල අලුවා, එතකොට තල තෙල් වගේ දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඊට අමතරව ගොඩාක් ආහාර රසවත් කරන්න ඊට පස්සේ සරසන්න තල ඇට වර්තමානයේ වෙනකොට පාවිච්චි කරනවා. ඒ වගේම තමයි පුංචි අයට ගොඩාක් ගුණදායක දෙයක් තල ඇට කියන්නේ. පුංචිම බබාලට තල ඇට කුඩු කරලා කෑම වලට එකතු කරලා දෙනවා. ඊට පස්සේ මේක ඖෂධීය පැත්තෙන් ගත්තොත් තල ඇට, එතකොට තල දඬු, මුල්, කොළ, තල තෙල් මේ හැම එකම එක එක හේතුන් වලට ප්‍රයෝජනෙට ගන්නවා. ඒ වගේම මේ තල ආහාරයට ගැනීමෙන් හිස කෙස් වර්ධනය කරගන්න පුළුවන්, බුද්ධිය වර්ධනය කරගන්න, මෞකිරි වර්ධනය කරගන්න, එතකොට ඔය ශරීරය කෙට්ටු කරගන්න, ඒ වගේ දේවල් වලට මේ හේතු වෙනවා ප්‍රධාන වශයෙන්ම තල ආහාරයට ගැනීම. ඉතින් තලවල විවිධ ප්‍රයෝජන තියෙනවා. ඉතින් ඒ ගැන මම වෙනම කියන්න යන්නේ නැහැ. ඔය තල ගැන අපි සාමාන්‍යයෙන් දන්න දේවල්. ඉතින් ඔය විදිහට අපි ඔන්න පළවෙනි හීය හාලා සතියකට පස්සේ ආපහු සැරයක් ඊළඟ හීය හාලා මේ විදිහට සුදු තල ඔන්න අපි වගා කරා. දැන් ඉතින් මේ මාර්තු මාසෙනේ. මාස 3කින් මේක හරියට හැදුනොත් අපිට අස්වැන්න ගන්න පුළුවන්. ඉතින් අපේ පැත්ත සාමාන්‍ය වියලි කාලගුණයක් තියෙන නිසා මේ පැත්තට ඉතාමත් හොඳින් ගැලපෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි තල වැපුරුවේ අපේ හේනේ. ඉතින් බලමු ඉස්සරහට කොහොමද අපේ පැල හැදෙන්නේ. ඒ හැම දෙයක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා ඔන්න ඔයාලට පොරොන්දු වෙනවා. ඉතින් අපේ තල වගාවේ අනාගතයේ කිඹදු විදිහට සිද්ධ වෙයිද කියලා ආදරයෙන් බලන් ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් මේ විදිහට
අදට අපි තල හේනෙන් ඔයාලගෙන් සමුගෙන යන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. අපිව බලලා අපිව subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා share කරලා යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් අපිත් එක දිගටම රැඳිලා ඉන්න. මේ තියෙන්නේ අපේ තල වපුරු පිබිමේ දැන් තියෙන පෝල් ගස් ටික තමයි ඔයාලට දකින්න තියෙන්නේ. එහෙනම් ගිහින් එන්නම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඉක්මනින්ම එනවා ආයෙත්.